කොමත් එක කාලෙක ලස්සන ගමක පුංචි පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටියේ සිරිමලීගේ පුතා වුණේ චූටි. සිරිමලී තමයි ගමේ හිටපු ලස්සනම ගෑනු කෙනා. සිරිමලී ලස්සනයි වගේම හිතත් හරිම හොඳයි. පුතේ මං පොලට ගිහින් එන්නම්. එළවලු 2-3ක් ගන්න ඕනේ. මං ගිහින් එනකම් පුතා පරිස්සමට ඉන්නකෝ. හොඳයි අම්මේ. එනකොට මට පොලෙන් පැණිවලල්ලකුත් අරන් එනවද? අනේ මං ගාව පැණිවලලු ගේන සල්ලි නෑනේ පුතේ. මං පුතාට එද්දී සීනි බෝල 2ක්වත් අරගෙන එන්නම්කෝ. වෙන දවසක මං පුතාට පැණිවලලු අරන් දෙන්නම්. හොඳද? කමක් නෑ අම්මේ. මට සීනි බෝල විතරක් ඇති. අම්මා ගිහින් එන්නකෝ. ආනේ මේ අපේ කමලක්කනේ. කොහොමද අක්කේ? කොහෙද ගියේ? සිරිමලී මම මේ පොලට ගිහින් එන ගම. කොහෙද මේ සිරිමලී මල්ලකුත් අරගෙන යන්නේ? මම මේ එළවලු 2-3ක් ගේන්න කියලා පොලට යනවා අක්කේ. හොඳා. පොලෙන් හොඳට කොළමිටි හැම අරගෙන කාහන්. නැත්තම් ඉතින් ඔය තියෙන ලස්සන නිකම්ම නැති වෙලා යයි. අනේ මොන ලස්සනක්ද අක්කේ. කොළමිටි තියා අපි එදා වේල පිරිමහ ගන්නෙත් අමාරුවෙන්. අනික මං එහෙම ලස්සන වෙන්නයි කියලා මුකුත් කරන්නේ නෑ අක්කේ. මේ මං ඉපදෙනකොට මට ලැබුණු රූපේ. අනික මිනිස්සුන්ගේ පිටත ලස්සන නෙමෙයිනේ වැදගත්. හිත තමයි ලස්සන වෙන්න ඕනේ. අනේ මන්දා මයි යනවා එහෙනම්. හොඳයි අක්කේ. මාත් මේ පොඩි එකාව ගෙදර දාලා ආවේ තනියම. මං ගිහින් එන්නම් එහෙනම්. අනේ අම්මපා මේ ගෑණිට හරියට එදා වේල කන්නවත් ඇතුව ලස්සනට ඉන්නවනේ. මට නම් දැක්කහමත් ඊරිසියයි. මට 3 වේලම කාලත් මාව ලස්සන වෙලා හැඩවෙන්නේ නෑනේ මේ වගේ. මම විතරක් කැත වෙලා මේ ගෑණි විතරක් ලස්සන වෙන්නේ කොහොමද? මං හොඳ වැඩක් කරන්නම්කෝ. මේ ඉන්නේ කමලා. කමලා සිරිමලීගේ ලස්සන රූසපුවට ගොඩක් ඊර්ෂ්‍යා කළා. මං අද පොලේ ගිහින් එනකොට මට සිරිමලීව හම්බ වුණානේ. අනේ ඇත්තමයි අපේ මහත්තයා ඒ ගෑණිගේ ලස්සනට මට ඊර්ෂ්‍යා හිතුණා. මං කල්පනා කළේ ඇයි දෙවියෝ මට ඒ වගේ ලස්සනක් දුන්නේ නැත්තේ කියලා. මට සිරිමලීව දකිනකොට පුදුම තරහකුයි ඊර්ෂ්‍යාවකුයි දැනෙනවා අපේ මහත්තයා. අනේ මන් දන්නේ නෑ හාමිනේ. ඕවනම් මට තේරෙන්නේ නෑ. හාමිනෙත් ඔය හැමදාම එක එක ඒවා මූණේ උලන්නේ ලස්සන වෙන්න කියලා. මුතුනේ නැද්ද හාමිනේ ඔවට? අනේ ඉතින් මමත් එහෙමට කැත නෑ අපේ මහත්තයා. ඉන්නකෝ මං ඔය සෝබනීට හුද්ද වැඩක් කරන්නම්කෝ. මගේ අම්මා තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම අම්මා. අනේ මගේ පුතත් කොච්චර ලස්සනද බලන්නකෝ. මගේ පුතත් රෝස මලක් වගේනේ. ඒ වුණාට පුතේ අපි පිටින් ලස්සන වුණාට වැඩක් නැහැ. අපි ඇතුළතිනුයි ලස්සන වෙන්න ඕනේ. පුතත් ඒ වගේ හොඳ ළමෙක් වෙන්න ඕනේ. තේරුණාද? අනේ ඇත්තමයි දැන් නම් ඉවසුව හොඳටම ඇති. මේ ගමේ ලස්සනම ගෑණි සිරිමලී වුණාම අපිට හරි සෞත්තුව. අපි කැතයි නම් ඒ ගෑණිත් කැත වෙන්න ඕනේ. ඊයේ අමාරුවෙන් හොයාගත්ත විස බෝතලේ මේ කෑම එකට එකතු කරලා ගෙනිහින් දෙන්න ඕනේ. එතකොට සිරිමලීගේ මූණේ හැමදැනම දද කුෂ්ඨ හැදෙයි. ඔන්න ඉතින් එහෙම කියලා කමලා මේ කැඳයකට විස එකතු කරලා සිරිමලීට ගෙනහින් දුන්නා. සිරිමලී නංගියේ මම මේ කැඳයක නංගිටමයි අරන් ආවේ. ගන්න නංගියේ. හැබැයි මේක මේ පොඩි ළමයින්ට දෙන්න හොඳ කැඳ එකක් නෙමෙයි. මේක පොඩි ළමයින්ට දිරවන්නේ නෑ. ඒකයි මං චූටිට බනිස් ගෙඩියක් අරන් ආවා. ඒක දෙන්නකෝ චූටිට. හරි අක්කේ. අක්කට බොහෝම පිං. අක්කා අපිට මේ කරන උදව්වලට අක්කට වැඩි වැඩියෙන්ම ලැබෙන්න ඕනේ.
එහෙනම් මං ගිහින් එන්නම් නංගී. ඕන් දැම්මම බොන්න හොඳද? නැත්තං අපරාධෙනේ. එහෙනම් මං ගිහින් එන්නම්. ඔන්න ඉතින් සිරිමලී දන්නේ නැතුව කමලගේ සුප් එක බිව්වා. ඔන්න ඔය විදිහට දවසක් ගත වුණා. උදේ නැගිටිනකොට මේ විස බෙහෙත නිසා සිරිමලීගේ මුළු මූණෙම කුෂ්ඨයක් හැදිලා තිබුණා. මේ ලෙඩේට හරියට බෙහෙතක් කරගන්නවත් සල්ලි නැතුව සිරිමලී ගොඩක් වේදනාවෙන් තමයි හිටියේ. සිරිමලීට සිද්ධ වුණු දේ කමලටත් ආරංචි වුණා වගේම මේ සිද්ධ වුණු දෙයට කමල ගොඩක් සතුටු වුණා. මොකද තමන්ගේ පරිගැනීම සාර්ථක වුණු නිසා. තමන්ගේ අම්මගේ මූණේ හැදුණු දද කුෂ්ටි හොඳ කරගන්න සල්ලි නැති නිසා චූටි තීරණය කළා අම්මට හොරෙන් ගමේ වෙද මාමා ළඟට ගිහිල්ලා තමන්ගේ අම්මගේ ලෙඩේ හොඳ කරගන්න බෙහෙත් අහගෙන එන්න යන්න. අනේ වෙද මාමේ අපේ අම්මගේ මුළු මූණෙම කුෂ්ඨයක් ඇවිල්ලා. අම්මට බෙහෙත් කරන්න අපි ළඟ සල්ලි නෑ. වෙද මාමගෙන් බෙහෙතක් අහගෙන එන්නයි කියලා හිතාගෙන මම මාමා ගාවට ආවේ. ඔන්න ඉතින් වෙද මාමා චූටිට කියනවා ගමට අල්ලපු කැලේ ගල් ගුහාවක් තියෙන බවත් ඒ ගල් ගුහාවක විශේෂ පැලෑටියක් හැදෙන බවත්. ඉතින් ඒ පැලෑටිය ගලවගෙන ඇවිත් පොඩි කරලා කෑවහම මේ දද කුෂ්ඨ එක පාරටම නැති වෙලා යනවා කියලත් වෙද මාමා කිව්වා. හැබැයි දරුවෝ ඒ කැලේට යන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ කැලේ හරිම භයානකයි. විෂ සත්තු පිරීලා ඒ කැලේ. ඔය දරුවා වගේ පුංචි දරුවෙක් ඔය කැලේට යන එක හරිම භයානකයි. අනික ඔය දරුවට මං කියන ගල් ගුහාවත් හොයාගන්න පුළුවන් වෙයිද? ඔන්න ඉතින් වෙද මාමා මේ කැලේට යන එක අනතුරුදායක බව චූටිට කිව්වා. ඒ වුණත් චූටි මේ ගමන යන්න හිත හයිය කරගත්තා. අනේ මේ කැලේ මම දැන් කොච්චර වෙලා ඇවිද්දද? මට තාමත් ඔය කියන ගල් ගුහාව හොයාගන්න බැරි වුණානේ. ඒ විශේෂ පැලේ ලැබුණොත් විතරයි අම්මගේ මූණේ තුවාල ටික හොඳ කරගන්න පුළුවන්. ඔය දරුවා මොකද්ද මේ භයානක කැලේ ඇතුළට වෙලා කරන්නේ? මේ කැලේ හරිම භයානකයි දරුවෝ. අනේ අත්තම්මේ මං අතරමං වෙලා ඉන්නේ. මගේ අම්මගේ අසනීපට ඕනේ කරන බෙහෙත් පැලයක් හොයාගෙන යන්නයි මං ආවේ. ඒ පැලේ තියෙනවා කිව්වේ එක ගල් ගුහාවක් ඇතුලේ. කොහෙද අත්තම්මේ මේ කැලේ ගල් ගුහාවක් තියෙන්නේ? පුතා හරිම ධෛර්යවන්ත දරුවෙක්නේ. ඔය කියන ගල් ගුහාව තියෙන්නේ මේ ළඟමයි. තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියාම ඔය දරුවට ඒ ගල් ගුහාව හම්බ වෙයි. හැබැයි ඒ ගුහාව ඇතුලේ බෙහෙත් පැල විතරක් නෙමෙයි දරුවෝ, විෂ පැලක් තියෙනවා. ඒ වගෙන් හරිම බෙහෙත් පැලය තෝරලා ගන්න ඕනේ. ඒ වගේම ඒ ගුහාවේ වස්තුව පුරවලා තියෙනවා. දරුවට අවශ්‍ය ප්‍රමාණයට රන් කාසි එතනින් අරගෙන යන්න. ඔන්න ඉතින් චූටි මේ ආච්චි කියපු විදිහටම ගල් ගුහාවට ගිහිල්ලා හරි බෙහෙත් පැලෑටියක් ගලව ගත්තා. ඒ වගේම මේ ගුහාවේ තිබුණ වස්තුව දැකලා චූටිට පුදුම හිතුණා. ඊට පස්සේ චූටි බෙහෙත් පැලෑටියයි රන්කාසි මල්ලකුයි අරගෙන ගෙදර ගියා. චූටි වෙච්ච හැමදේම සිරිමලීට කිව්වා. ඉතින් ඊට පස්සේ ගෙනාපු බෙහෙත් පැලෑටිය අම්මට කන්න දුන්නා. ඊට පස්සේ සිරිමලීගේ මූණේ තිබුණු දද කුෂ්ඨ සේරම නැති වෙලා ගියා. මේ
අතරතුරේ සිරිමලීට දීපු විස වැරදීමකින් කමලටයි නිමල්ටයි පැවිලා කමලගේ නිමල්ගේ මූණේ හැම තැනම තද කුෂ්ඨ දාලා තිබුණා. මේක ආරංචි වුණ චූටි කමලගේ ගෙදරට ගිහිල්ලා වෙදමාමා කියපු බෙහෙත කමලට කිව්වා. ඉතින් ඊළඟ දවසේ උදේ පාන්දරම කමලයි නිමලුයි ඒ බෙහෙත හොයාගන්න හිතාගෙන කැලේ ගල් ගුහාවට යනවා. කොහොම හරි අමාරුවෙන් ගල් ගුහාව හොයාගෙන ගියපු කමලයි තමන්ගේ ස්වාමියයි ගල් ගුහාවේ තිබුණ වස්තුව දැකලා පුදුම වුණා. අපේ මෙච්චර වස්තුව ඉක්මන් කරලා ඔය බෙහෙත හොයාගෙන කාලා මේ වස්තුව සේරම අරගෙන යමු අපේ මහත්තයා. ඒ වුණාට මෙතන පැල වර්ග ගොඩක් තියෙනවනේ හාමිනේ. කොහොමද එතකොට අපි හරි බෙහෙත් පැලෑටිය හොයාගන්නේ? දැන් ඉතින් ඕක හොය ඉන්නේ කොහොමද නිමලේ? වස්තුව අරගෙන ඉක්මනට යන්න ඕනේ. ඔන්න ඔය තියෙන පැලෑටියක් කමු. එහෙම කියලා දෙන්න පැලෑටියක් ගලවලා කනවා. කාලා බරටම වස්තුවත් අරගෙන ගෙදර එන ලෑස්ති වෙනකොට දෙන්නව එක පාරටම ඇදගෙන වැටෙනවා. මේ දෙන්නම කාලා තිබුණේ බෙහෙත් පැලෑටිය වෙනුවට විස පැලෑටිය. ඉතින් මේක විස වෙලා මේ දෙන්නම මිය ගියා වගේම වස්තුව සේරමත් එයාලට නැති වුණා. ඒ අතරේ සිරිමලිත් තමන්ගේ දරුවත් ලැබුණු රන්කාසි විකුණලා සතුටින් සැපවත් ජීවිතයක් ගත කළා. කමලටයි නිමල්ටයි වස්තුව දැක්ක ගමන් ලොකු ලෝභකමක් ඇති වුණා. ඒ වගේම හරියට කන්න ඕනේ බෙහෙත් පැලෑටිය මොකද්ද කියලාත් අමතක වුණා. ඉතින් යාළුවනේ දැක්ක නේද ලෝභකමයි ඊර්ෂියාවයි නිසා වෙච්ච දේ. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා.